මොනවාද වීසා ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න අන්න ඔය ඔක්කොම කැන්සල් කරා. ඒ කියන්නේ අපි අර queue එකක හිටියා ඊට පස්සේ ඒක කැන්සල් කරා. ඊට පස්සේ වීසා ඉන්ටර්විව් එකට කොහොමද වීසා අපොයින්ට්මන්ට් එකක් ගන්නෙ? ඒ වගේම මොනවාද මගේ එක්ස්පීරියන්ස් එක විතරක් නෙමෙයි මගේ යාළුවෝ කිහිප දෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකතු කරලා හෙලෝ ළමයි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එක වීසා ඉන්ටර්විව් එකේදී ඔයාලගෙන් මොනවද අහන්නේ කියන එක ගැන. ඉතින් ඇත්තටම මේකේ සේරම එක්ස්පීරියන්ස් ගිය අවුරුද්දේ වීසා ඉන්ටර්විව් එකට ආපු කට්ටියගේ එක්ස්පීරියන්ස් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ ළමයි. ඉතින් මේ අවුරුද්දේ ඔයගොල්ලෝ දන්නවා ඇති ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ වුණාට ගොඩක් කට්ටිය මගෙන් අහනවා ගිය අවුරුද්දේ මොනවද ඇහුවේ කියලා. ඒ හින්දා ඔයගලන්ට අදහසක් ගන්න ඕනේ හින්දා ගිය අවුරුද්දේ මොනවද අපෙන් ඇහුවේ කියලා මම මේ වීඩියෝ එක ඉස්සරහට ඔයගලන්ට කියන්නම්. ඒ වගේම ළමයි ඔයගොල්ලෝ ටිකක් මතක තියාගන්න ඔයගොල්ලෝ සාමාන්‍ය වීසා ඉන්ටර්විව් එකට ලියනවන letter of motivation එක. අන්න ඒකේ තියෙන දේවල් එක්ක හරියට ගලපලා ඔයගොල්ලෝ වීසා ඉන්ටර්විව් එකේ උත්තර දෙද්දි කියන්නේ. ඒ කියන්නේ ඒකේ කියලා තියෙනවා නම් ඔයාගේ future plan එක මේක කියලා වීසා ඉන්ටර්විව් එකේදී ඒ future plan එක ඇහුවොත් ඒකට වෙන එකක් කියන්න එපා. මොකද ඒගොල්ලෝ ඒ documents එහෙම බලන හින්දා. ඉතින් තව එකක් කියන්න ඕනේ දැන් මෙදා පාර අර ඩොකියුමන්ට්ස් එහෙම ගෙනියන්න ඕනේ නැහැ කියලා මට මේ ළඟදී වීසා ඉන්ටර්විව් ගියපු කෙනෙක් ළමෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඇත්තට මම ඒ දේ හරියට දන්නේ නැහැ. මම මේ වීඩියෝ එකේ ගිය අවුරුද්දේ අපේ මොනවද ප්‍රධානවම හැව්වේ කියලා ඔයගලන්ට අදහසක් ගන්න බෙදා ගන්න. ඉතින් මේ අවුරුද්දේ වීසා ඉන්ටර්විව් වලට ගියපු ළමයි ඇති. ඉතින් මොනවාද ඔයගොල්ලෝගෙන් ඇහුවේ? මොනවාද වුනේ? මොන වගේ දේවල්ද දැන් වෙනස්කම් වෙලා තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද ඉස්සරහටත් තව වීසා ඉන්ටර්විව් වලට ළමයි යන හින්දා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ළමයි. ඒ වගේම කියන්න ඕනේ වීසා ඉන්ටර්විව් එකේ මීඩියම් එක ළමයි ඉංග්‍රීසි වලින් තමයි වීසා ඉන්ටර්විව් එක තියෙන්නේ. ජර්මන් වලින් සිංහලෙන් එහෙම තියන්නේ නැහැ. ඉංග්‍රීසි වලින් තමයි මීඩියම් එක තියෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් ළමයි මේ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට රැඳී ඉන්න. ඔයාලට දැනගන්න පුළුවන් මොනවද අපෙන් ඇහුවේ කියලා. තව කියන්න ඕනේ ළමයි මේ වීසා ඉන්ටර්විව් එකේදී එක එක්කෙනාගෙන් අහන ප්‍රශ්න වෙනස්. මොකද එක එක්කෙනාට හම්බෙන ඔෆිස වෙනස් වෙන හින්දා. ඉතින් එක්කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නම අනිත් එක්කෙනාගෙන් අහනවා කියන්න බෑ. ඒක ඔයාලගේ වෙලාව හැටියට ඉන්න ඔෆිස අනුව තමයි ඒගොල්ලෝ ප්‍රශ්න අහන්නේ. ඉතින් අර ලොකු බරපතල ප්‍රශ්න අහන්නේ නැහැ. සාමාන්‍යයෙන් මොනවද අහන්නේ කියලා දාලා අයිඩියා එකක් ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් අද මං ඇවිදින්න ආව යාළුවත් එක්ක ඒ ගමන් ඔයගලන්ට මම වටේ පිටේ චුට්ටක් පෙන්නන්න. ලස්සනයි නේ අද මෙහෙට පොඩ්ඩක් වැසි දවසක් සමයක පටන් ගන්න තියෙන්නේ. ඒ උනාට සැරින් සැරේ වහිනවා. හරි එහෙනම් මේ පැත්තට මම ලස්සනට පේනවානේ. ඔව්. පොඩ්ඩක් කොහිනවා ළමයි. හරි. මං එහෙනම් මෙහෙම පටන් ගන්නම්කෝ. වීසා ඉන්ටර්විව් එකේදී ඔයගලන්ට මොනවාද අහන ප්‍රශ්න කියන ටික මම මෙතනින් ඉස්සරහට ඔයගලන්ට කියනවා. මම මේ වීඩියෝ එක ළමයි කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එක විතරක් නෙමෙයි මගේ යාළුවෝ කිහිප දෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකතු කරලා තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට ගේන්නේ. මොකද මට හිතුණා එක්කෙනෙක්ගෙන් අහන ප්‍රශ්න නෙමෙයිනේ අනිත් කෙනාගෙන් අහන්නේ. ඉතින් ඒ හින්දා ප්‍රශ්න වෙනස් හින්දා හැමෝගෙම ප්‍රශ්න ටිකක එකතුවක් අරගෙන තමයි හැමෝගෙම අහපු ප්‍රශ්න ඒ කියන්නේ 6-7 දෙනෙක්ගේ විතර අහපු ප්‍රශ්න එකතු කරලා තමයි අද වීඩියෝ එක මම ඔයගලන්ට අරගෙන එන්නේ. එහෙනම් අපි බලමු මොනවද අහපු ප්‍රශ්න කියලා. ප්‍රධානවම කියන්න ඕනේ ළමයි ඔයගොල්ලෝ වීසා ඉන්ටර්විව් එකට යද්දි බොරුවට බය වෙන්න එපා. මේක නිකන් අර ජොබ් ඉන්ටර්විව් එකකට යනවා වගේ. ඒ වගේම මේ නිකන් අර ලොකු ඉන්ටර්විව් එකක් කියලා හිතාගෙන බය වෙලා යන්න එපා. එහෙම ගියොත් ඔයගොල්ලෝ බය වෙලාමයි යන්නේ. එතකොට අහන්නේවට උත්තර දෙන්නත් බෑ. ඉතින් මේක ඒ වගේ ඉන්ටර්විව් එකක් නෙමෙයි. සාමාන්‍ය දේවල් ටිකක් අහන්නේ ඔයගොල්ලෝ ප්‍රොසෙස් එකේ ඉන්න ළමයෙක් හින්දා. ඔයගොල්ලෝ ප්‍රොසෙස් එකේ ඉන්න ළමයෙක් හින්දා ඔයගොල්ලෝ විස්තර ටික දන්නවා. ඉතින් බොරුවට බය වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය විස්තර ටිකක් තමයි මෙතනදී අහන්නේ. මුලින්ම මගේ එක්ස්පීරියන්ස් එක කියන්නම්කෝ. ඒගොල්ලෝ ළමයි මගෙන් ඇහුවේ මගේ යුනිවර්සිටි එකේ නම මොකද්ද කියලා තමයි මුලින්ම ඇහුවේ. මගේ යුනිවර්සිටි එකේ නම මොකද්ද? මම කරන කෝස් එක මොකක්ද? ඒ කෝස් එක අවුරුදු කීයක්ද? පටන් ගන්නෙ කවද්ද? ඔයා යන්න හිතාගෙන ඉන්නේ කවද්ද? වගේ ප්‍රශ්න කිහිපයක් තමයි මගෙන් ඇහුවේ. මම ඔයගලන්ට කලින් කියලා තියෙනවා මම කොහොමද වීසා ඇප්ලයි කරේ කියලා වෙනම වීඩියෝ එකක මම දාලා තියෙනවා. මගේ වීසා ඉන්ටර්විව් එක කරේ ළමයි මම ලංකාවේ නෙමෙයි. ඉතින් මගෙන් අර ගොඩාක් ප්‍රශ්න ඇහුවේ නැහැ. මගෙන් ඇහුවේ ඔය වගේ
ප්‍රශ්න කිහිපයක් විතරයි මම යන සිටි එක මොකක්ද අන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් විතරයි මගෙන් ඇහුවේ. හැබැයි ලංකාවේදී වීසා ඉන්ටර්විව් එකට මුණ දුන්න කට්ටියගෙන් මේ ප්‍රශ්න ටිකට අමතරව ළමයි තව ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. ඉතින් ඒ මොනවද කියලා මම දැන් ඔයගලන්ට කියන්නම්. වීසා ඉන්ටර්විව් එකට ගියායින් පස්සේ අපිට නම්බර් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ නම්බර් එක වැටෙන කවුන්ට් එකේ එක්කෙනා ගාවට තමයි අපි අපේ වීසා ඉන්ටර්විව් එකට යන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඒ කවුන්ට් එකේ ඉන්න ඔෆිසර් තමයි ඔයගලන්ගෙන් ඒ ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒගොල්ලන්ට ළමයි දැනගන්න ඕනේ ඔයා මේ ඇත්තටම යන්නේ ඔයාගේ ස්ටඩි පර්පස් එකකටද ස්ටුඩන්ට් වීසා යනවා නම් ඒ වගේම ඔයා ගිහිල්ලා ස්ටඩි කරන්නේ කොහොමද ඔයාම බලන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ এডুকেෂන් එක එහෙ කරගන්න ඔයගොල්ලන්ට සල්ලි තියනවද ඔයගොල්ලන්ගේ බ්ලොග් account එකේ සල්ලි තියනවද ගිහිල්ලා ඊට පස්සේ ඔයගොල්ලෝ ආපහු මොකද්ද ඔයගොල්ලන්ගේ ෆියුචර් ප්ලෑන්ස් අන්න ඔය වගේ දේවල් කිහිපයක් තමයි ඔයගොල්ලෝ ගොඩක්ම බලන්නේ නැතුව අර ලොකුවට ප්‍රශ්න අහන්නේ නැහැ ස්ටුඩන්ට් වීසා යද්දි වීසා ඉන්ටර්විව් එකේ මොකද ඒගොල්ලන්ට ඔයගොල්ලන්ව එකෙන් ෆේල් කරලා දාන්න උවමනාවක් නැහැ මොකද ඔයගොල්ලෝ යන්නේ ඇත්තටම ස්ටඩි පර්පස් එකේ හින්දා. ඉතින් ඒගොල්ලෝ මුලින්ම බලන්නේ ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් ටික හරියද කියලා. ඒ කියන්නේ ළමයි මෙතනදී කියන්න ඕනේ අලුත් ප්‍රොසෙස් එකේදී නම් ડોකියුමන්ට්ස් ඔයගොල්ලෝ ඔල්රෙඩි ඒක අප්ලෝඩ් කරලා ඒගොල්ලෝ රිවිව් කරලා තියෙන හින්දා මෙතනදී ડોකියුමන්ට්ස් බලනවා කියලා මම හිතන්නේ මොකද ඒගොල්ලෝ ඔල්රෙඩි ඒවා රිවිව් කරලා තියෙන හින්දා. ඉතින් ඒ හින්දා වීසා ඉන්ටර්විව් එකේ ප්‍රශ්න ටික තමයි ඒගොල්ලෝ අහනවා ඇත්තේ. මාත් ඒක හරියටම දන්නේ නැහැ. ළඟදී ගිය කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද ගිය අවුරුදු වල ડોකියුමන්ට්ස් වල තියෙන ડોකියුමන්ට්ස් බල තමයි ඒගොල්ලෝ ඒ ගැන ප්‍රශ්න අහුවේ. ඉතින් දැන් අලුතෙන් ඒගොල්ලෝ ඒක රිවිව් කරලා තියෙන හින්දා ආපහු ඒ වගේ දෙයක් කරන්න නැති වෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ෆීල්ඩ් එක වෙනස් කරලා තියෙනවා නම් ඒගොල්ලෝ එතනදී අහනවා අයියෝ මෙහෙම වෙන කෝස් එකක් සිලෙක්ට් කරගත්තෙත් කියන එක. ඉතින් ගොඩක් ළමයි යන්නේ එකම ෆීල්ඩ් එකේ හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලන්ගේ වීසා ඉන්ටර්විව් මොකද්ද LOM එකෙත් ඒක අනිවාර්යයෙන්ම තියෙන හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ letter of motivation එකේ. ඉතින් එතකොට ඒගොල්ලෝ අහන්නේ ඔයා ගිහින් ඉගෙන ගන්න එහි යුනිවර්සිටි එක මොකක්ද? ඒ යුනිවර්සිටි එකේ නම මොකක්ද? ඒ යුනිවර්සිටි එක තියෙන සිටි එක මොකක්ද? එතකොට ඕගොල්ලෝ දැනට ඇකමඩේෂන් හොයාගෙන තියෙනවද කියලාත් ඒගොල්ලෝ අහනවා. ඇකමඩේෂන් හොයාගෙන තියෙනවද කියලා අහද්දි ළමයි සමහර වෙලාවට ඕගොල්ලෝ දැනට ඇකමඩේෂන් හොයාගෙන නැතුව ඇති. හැබැයි ඕගොල්ලෝ ගොඩාක් යුනිවර්සිටි වල ඇකමඩේෂන් එක ගොඩාක් යුනිවර්සිටි වල ඕගොල්ලෝ ඇකමඩේෂන් රික්වෙස්ට් කරලා ෆෝම් එකක් ෆිල් කරලා ඇති. ඉතින් ඕගොල්ලන්ට මේ ෆෝම් එකත් එතනදී පෙන්වන්න පුළුවන්. මම මෙහෙම ඇකමඩේෂන් ඇප්ලයි කරලා තියෙන ෆෝම් එක උනත් ඕගොල්ලන්ට අරගෙන යන්න පුළුවන් ඇකමඩේෂන් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න කිහිපයක් තමයි ඕගොල්ලන්ගේ යුනිවර්සිටි එක ගන්න අහන්නේ. ඒ වගේම ඕගොල්ලන්ගේ කෝස් එක අවුරුදු කීයක්ද? ඔයාලගේ ඔයාලගේ කෝස් එක අවුරුදු කීයක්ද? අන්න ඒ වගේ ප්‍රශ්න අහනවා ඔයගොල්ලන්ගේ කෝස් එක ගැන. මම ඇත්තටම ලියාගෙන ආවා මගේ යාළුවන්ගෙන් ඇහුවේ මොනවද කියලා. තව මොනවද කියලා කියනවනම් ළමයි සිටි එක මොකද්ද? ඔයගොල්ලන්ගේ කැම්පස් එක මොකද්ද? ඔයගොල්ලන්ගේ කෝස් එක මොකක්ද? තව සමහර වෙලාවට ඔයගොල්ලෝ ඇයි ජර්මනියට යන්නේ? ඔයගොල්ලෝ ඇයි ජර්මනිය වෙන කන්ට්‍රි තියාගෙන ඔයගොල්ලෝ ඇයි ජර්මනියට යන්නේ කියන ප්‍රශ්නෙත් සමහර කට්ටිය අහලා තියෙනවා සමහර අයගෙන්. ඉතින් ඒකට හොඳ උත්තරයක් දෙන්න මේ මගේ කෝස් එක කරන්න හොඳ යුනිවර්සිටි එකක් මට හම්බුණා. ඒක හොඳ රෑන්කින් යුනිවර්සිටි එකක්. ඉතින් මට ඒ යුනිවර්සිටි එකට යන්න ආස හින්දා තමයි ජර්මනියට යන්නේ. ඒ වගේ හොඳ මොලේ කල්පනා කරලා උත්තරයක් දෙන්න. නැත්නම් මම මේ ජර්මනියට ගිහිලා එහෙ ස්ථිර පදිංචි අරගෙන ජර්මනිය ජීවත් වෙන්න කියලා යනවා කියලා වීසා ස්ටුඩන්ට් වීසා ඉන්ටර්විව් එකේදී කියලා යන්න එපා ළමයි. ඉතින් ඔයගොල්ලෝ යන්නේ ස්ටඩි කරන්න හින්දා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ෆැමිලි එකේ විස්තර අහනවා. ෆැමිලි එකේ විස්තර ඔයගොල්ලන්ගේ සිබ්ලින්ස්ලා ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අක්කලා අයියලා නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒගොල්ලෝ ජොබ් කරනවද? ඔයා මැරිඩ් නම් ඔයාගේ හස්බන්ඩ්ගේ විස්තර අන්න ඒ වගේ දේවල් අහනවා. ඒක අහන්නේ ළමයි ඔයගොල්ලන්ගේ අර ඔපදු පහඬ වගේ නෙමෙයි. ඔයගොල්ලන්ගේ අර ෆයිනාන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගොල්ලන්ගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක චුට්ටක් ඒගොල්ලෝ චෙක් කරලා බලනවා. මේ ළමයා දැන් එහෙට ගිහිල්ලා ඊට පස්සේ ස්ටඩි කරන්න හදිස්සියක් වුණොත් සල්ලි දෙන්න කවුරු හරි වගේ ඉන්නවද කියලා. ඉතින් එතකොට ඒගොල්ලෝ සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ අක්කලා අයියලා වෙන රටවල් වල ඉන්නවා නම් ඒගොල්ලන්ගේ විස්තර අහනවා. ඒගොල්ලන් කොහොමද එහෙ සර්වයිව් වෙන්නේ? ඒගොල්ලෝ එහෙ ජොබ් කරනවද? අන්න ඒ වගේ විස්තර. ඒ වගේම ඔයගොල්ලන්ගේ හස්බන්ඩ් ඉන්නවා නම් හස්බන්ඩ් ජොබ් එකක් කරනවද? හස්බන්ඩ්ගේ ජොබ් එකේ සැලරි එක කීයද? අම්මලා තාත්තලා ජොබ් කරනවා නම් ඒ ජොබ් එක මොකද්ද? ඒවයි සැලරි කීයද? අන්න ඒ වගේ විස්තර කිහිපයකුත් ඒගොල්ලෝ අහනවා. ෆයිනාන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගොල්ලන්ගේ චෙක් කරන්න ඕනේ හින්දා. ඉතින් ඒ වගේම ප්‍රධානම අහනවා
කවුද ෆැමිලි එකේ ඉන්නේ ඔය විස්තර ටික සේරම අහනවා නිකන් අර ඒක කියන්න හරි නැහැ ෆැමිලි එකේ විස්තර ටික සේරම අහනවා ඊට පස්සේ ප්‍රධානම අහනවා ළමයි ඔයාලා සාමාන්‍යයෙන් දැන් පරක්කු වෙලා නම් ඔයගලගේ කෝස් එකට දැන් ලංකාවේ වීසා ඉන්ටර්විව් එකට ඩේට් එකක් ගන්න ඒකත් අමාරුයිනේ. ඉතින් කෝස් එකට පරක්කු වෙලා නම් ඔයගොල්ලෝ අහනවා ඔයාගේ කෝස් එකෙන් දැන් පරක්කු වෙලා යන්න අවුලක් නැද්ද? ඔයා කතා කරගත්තද මේ කෝඩිනේටර්ත් එක්ක ගිහිල්ලා එහෙම ස්ටඩි කරන්න පුළුවන්ද? අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් අහනවා ඔයගොල්ලන්ගේ පරක්කු වෙලා නම්. ඉතින් එතකොට හොඳම වැඩේ ඔයගොල්ලෝ පරක්කු වෙලා යනවා නම් සාමාන්‍යයෙන් කෝස් කෝඩිනේටර්ට කියලා ඔයගලන්ට ලෙටර් එකක් ගන්න පුළුවන්. පරක්කු වෙලා ගියත් ස්ටඩිස් ටික ඔයගලන්ට කරගන්න පුළුවන් කියන එක. ඒක ගැන පොඩ්ඩක් කන්සිඩර් කරන්න ඔයගොල්ලෝ පරක්කු වෙලා එනවා නම්. ඊට පස්සේ සෙමිස්ටර් පේමන්ට් එක. සාමාන්‍යයෙන් ටියුෂන් ෆ්‍රී ඒවට තමයි ඔයගොල්ලෝ යනවා ඇත්තේ පොඩි සෙමිස්ටර් පේමන්ට් එකක් තියෙන. ඉතින් ඒ සෙමිස්ටර් පේමන්ට් එකක් නැත්නම් ටියුෂන් ෆී එකක් තියෙනවද? ඒක ඔයගොල්ලෝ ගෙවලාද? ගෙවලා නම් ඒක අරගෙන යන්න ඔයගොල්ලෝගේ ප්‍රූෆ්. ගෙවලා නැත්නම් කවද්ද ගෙවන්නේ? අන්න ඒ වගේ විස්තර කිහිපයකුත් අහනවා. ඉතින් ඒ ගැනත් ඔයගොල්ලෝ ඒ කියන්නේ පේමන්ට් එකක් තියෙනවා නම් ඒකේ ගාණ මොකද්ද කියලා මතක තියාගෙන යන්න. එහෙම අමතක කරගෙන යන්න එපා. ඊට පස්සේ මොනවාද? ඔයගොල්ලන්ගේ ෆියුචර් ප්ලෑන්ස් අහනවා. දැන් ඔයගොල්ලෝ කෝස් එක කරලා මොකද්ද ඔයාගේ ඊළඟ ෆියුචර් ප්ලෑන් එක මේ කෝස් එක කරයින් පස්සේ. ඉතින් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ඊට පස්සේ මගේ අයිඩියා එක තමයි PhD එකක් කරන එක. නැත්තම් තවදුරටත් ඉගෙන ගන්න එක. නැත්තම් අපහු ලංකාවට එන එක අන්න ඔය වගේ ප්‍රශ්න කිහිපයක් අහනවා. තව මගේ යාළුවෝ දෙන්නෙක් විතර තමයි ලංකාවේ ගවර්න්මන්ට් එකේ ජොබ් එකක් කරලා මෙහෙට ආපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන් සමහර කට්ටිය ලංකාවෙන් ඒ කියන්නේ මේ මොනවද වැකේෂන් අරගෙන තමයි ගිහිල්ලා තිබ්බේ. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රධානම අහලා තිබ්බා ඇයි ඔයා මේ ජොබ් එක දාලා යන්නේ? ආපහු ගිහිල්ලා එනවද? අන්න ඔය වගේ විස්තර කිහිපයක් අහලා තිබ්බා. ඔයා මොකද්ද කරගෙන හිටපු ජොබ් එක? ඒ ජොබ් එක රිලේටඩ් ද ඔයාගේ ස්ටඩීස් වලට? අන්න ඒ වගේ ප්‍රශ්න කිහිපයකුත් අහලා තිබ්බා. ඉතින් ඒ ගැනත් ඔයගොල්ලෝ ජොබ් කරන ළමෙක් නම් අන්න ඒ වගේ ප්‍රශ්න කිහිපයකුත් ඒගොල්ලෝ අහනවා. තව මගේ යාළුවෙක්ගෙන් අහලා තිබ්බා එයා කාත් එක්ක වීසා ඉන්ටර්විව් එකට ආවේ කියන එකත් ළමයි. අනේ මන් දා ඒව නම් මොකට අහනවද කියලා මන් දන්නේ නැහැ. එයා මැරි කරපු කෙනෙක්. එයා කාත් එක්කද වීසා ඉන්ටර්විව් එකට ආවේ කියලා ප්‍රශ්න වගේකුත් අහලා තිබ්බා. ඒ වගේම කෝස් එකේ සෙමෙස්ටර් කීයක්ද කියන එකත් අහනවා. කෝස් එක මොකද්ද? කෝස් එකේ සෙමෙස්ටර් කීයක්ද? අන්න ඔය වගේ ප්‍රශ්නත් අහනවා. ඉතින් ඒ ගැන ඔයගොල්ලෝ දැනුවත් වෙන්න. ඔයගොල්ලෝගේ මාස්ටර් එකක් න. යා මාස්ටර් එකක් නම් සෙමෙස්ටර් 4යි බැචලර් එකක් නම් කීයද සෙමෙස්ටර් 6ක් 8ක් විතර තියෙනවනේ. ඉතින් ඒකත් සමහරුගෙන් අහලා තිබ්බා. ඉතින් ළමයි ආපහු කියනවා මේ හැම එකම හැමෝගෙම අහන්නේ නැහැ. ඉන්න ඔෆිස් අනුව එක එක්කෙනාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වෙනස් හැටියට එයාගේ LOM එක එහෙම හැටියට තමයි එක එක්කෙනාගෙන් ප්‍රශ්න අහන්නේ. ඉතින් හැම එකම හැමෝගෙම අහනවා කියන්න බෑ. ගොඩක්ම ඉතින් ඔය කෝස් එකේ විස්තරයි ඔයගොල්ලන්ගේ ෆැමිලි එකේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් අන්න ඔය වගේ ප්‍රශ්න තමයි ඒගොල්ලෝ අහන්නේ. ඒතුවර මහා ලොකු මේ ජොබ් ඉන්ටර්විව් වලට යන වගේ ප්‍රශ්න අහන්නේ නැහැ. ඉතින් බය වෙන්නේ නැතුව ගිහිල්ලා වීසා ඉන්ටර්විව් එක කරලා දැනට කරපු කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ගෙන් අහපු ප්‍රශ්න මොනවාද කියලා. එතකොට අනිත් අයටත් ඒක දැනගන්න පුළුවන්. මම මේ ප්‍රධානම කිව්වේ ගිය අවුරුද්දේ මෙහෙට ආපු මගේ යාළුවෝ කට්ටියගේ විස්තර කිහිපයක් එකතු කරලා තමයි ඔයගොල්ලන්ට අද වීඩියෝ එක අරගෙන ආවේ. මෙන්න මෙයත් එක තමයි මම ආවේ. හායි. හලෝ. මෙයා ළමයි වීසා ඉන්ටර්විව් එකට පරක්කු වෙලා ආපු ළමෙක්. ඔයා කවද්ද වීසා ඉන්ටර්විව් එක තිබ්බේ? ඔක්තෝබර් 31. ඔක්තෝබර් 31 තමයි වීසා ඉන්ටර්විව් එක. ඒ කියන්නේ අපේ කෝස් එක පටන් ගත්තේ 21 වගේ. මෙයා පරක්කු වෙලා තමයි ආවේ. ඉතින් පරක්කු වෙලා ආපුවම ඔයාගෙන් ඇහුවද මේ ඔයාට දැන් ගිහිලා කෝස් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්ද? මට දෙන්න වුණා මේ ලේට් අරයිවල් එක ප්‍රශ්නයක් නැහැ කියලා මගේ කෝස් කෝඩිනේටර් කියන ලෙටර් එකක් දෙන්න වුණා. ඒක තමයි මම ඔයාලට කලින් කිව්වේ ළමයි. ඒ කියන්නේ පරක්කු වුණොත් ඔයගලන්ට කෝස් කෝඩිනේටර් එකෙන් ලෙටර් එකක් ගන්න පුළුවන්. ඒක ඔයගලන්ගේ ස්ටඩීස් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක. මට ඕක තව කෙනෙක් කිව්වා මේ එයා නම්
මාස 3ක් විතර පරක් වෙලා ආවේ දෙසැම්බර් වල. එයාට වීසා ඉන්ටර්විව් එකේදී එන්න දෙන්නේ නැති ප්‍රශ්නයක් වගේ ඇවිල්ලා ඊට පස්සේ එයා කොහොම හරි කෝස් කෝඩිනේටර් එක කතා කරලා ගත්ත ලෙටර් එක පෙන්නුවෙන් පස්සේ තමයි ඒක ඕකේ වෙලා තිබ්බේ. ඒ කියන්නේ මේ අපේ ඔක්කොම කැන්සල් කරා. බුක් ඒ කියන්නේ අපි අර කිව්ව එක හිටියා ඊට පස්සේ ඒක කැන්සල් කරා. ඊට පස්සේ කැන්සල් කරලා කිව්වා මෙහෙම වින්ටර් සෙමස්ටර් එකට යන්න බෑ ඔයගොල්ලන්ට. ඔයාලා යනවා නම් ඔයාලට මෙහෙම මේ කෝස් කෝඩිනේටර්ගෙන් ලේට් අරයිවල් ඇක්සෙප්ටන්ස් ලෙටර් එකක් දෙන්න. ඊට පස්සේ තමයි අපිට වීසා ඉන්ටර්විව් එකේ ඩේට් එකක් දාගන්න පුළුවන් හම්බුනේ. තේනවනේ. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවනේ. නෑ මම හිතා ප්‍රශ්නයක් නැහැ දැන් ඔන්ලයින් බුක් කරන්න තියෙන හින්දා. අනිත් එක මේ ඔෆර් ලෙටර් එක නැතුව කාටවත් දැන් බොරුවට මේ අපොයින්ට්මන්ට්ස් දාගන්නත් බැරි හින්දා මම දැන් අර තදබදේ අඩු කරලා තියෙනවා. දැන් ඒ වුණාට මං දැනගත්ත විදිහට දැන් අර ඔන්ලයින් පෝටල් එකෙන් කරාට ඊට පස්සේ ආපහු වීසා ඉන්ටර්විව් එකට ඩේට් එකක් බුක් කරන්න ඒගොල්ලෝ පොප් මැසේජ් එකක් එවලා ඒකෙත් පොඩ්ඩක් මේ වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා. මේ දැන් මේ කොහොම හරි ගිය මාසෙ වෙනකම් කිසි ප්‍රශ්නයක් තිබුණා නැහැ. මොකද පොඩ්ඩක් අතකට පොඩි රෂ් එකක් නැහැ. කට්ටිය අර ගොඩක් සල්ලි තියෙන කට්ටියනේ ඉස්සෙල්ලාම සේරම බුක් කරගන්නේ. ඉතින් අර දැන් සල්ලි හොයාගෙන ළමයි ටික වැඩි වෙන්න දැන් ඔන්න ගොඩක් කිව් එක තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒ හින්දා මේ ටිකේ පොඩ්ඩක් අමාරුයි. ඒ හින්දා ඒ උනාට හැමදාම try කරන්න ළමයි මේ කොහොම හරි ඉන්ටර්විව් එකක් ගන්න පුළුවන් වෙයි. පුළුවන් නම් ඉතින් ඔරියන්ටේෂන් එක දවසට වෙන්න බලන්නනේ. මොකද එතකොට ඕගොල්ලන්ට ඒක නිකන් අර අලුතෙන්ම පටන් ගන්නවා වගේ හැඟීම එනවා. මැද්දෙන් ගියාට වඩා ඔය බෝට්ටුවෙන් කැම්පස් ගිහිල්ලා තියෙන කට්ටියට ඒක හොඳට එක්ස්පීරියන්ස් ඇති. පරක් වෙලා ඇති. මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඔරියන්ටේෂන් වලට ගිහිල්ලා නැහැ. පොඩ්ඩක් ටිකක් මොංගල් වගේ. හරි එහෙනම් ඉතින් ඔය ටික තමයි මට අද වීඩියෝ එකේ ප්‍රධානම කියන්න ඕන උනේ. මට හිතෙනවා මම සේරම ටික කිව්වා කියලා. මොනවා හරි අමතක වෙලා තියෙනවා නම් මම ඉස්සරහට දාන්නම් ඒ ටික. එහෙනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ දැන්ට වීසා ඉන්ටර්විව් එකට ගිහිල්ලා හිටපු ළමෙක් නම් අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාන්න. මොකද මේ වීඩියෝ එක බලන්නේ වීසා ඉන්ටර්විව් යන්න හිතාගෙන ඉන්න මේ අවුරුද්දේ සමහර විට ලබන අවුරුද්දේ ළමයිත් බලන්න පුළුවන්. එහෙනම් මම අදට නවත්වනවා. මේගොල්ලෝ මට වීඩියෝ කරන්න බෑ. එහෙනම් ළමයි මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. අතට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි. බයි.